මැතිවරණ කොමිෂන් සභාවේ නව ඊසේවා වෙබ් අඩවිය හඳුන්වා දීමක් මීට පෙර අංක වීඩියෝ එකෙන් සරලව ඉදිරිපත් කළා. ශ්‍රී ලාංකික පුරවැසියෙක් රජයේ නිලධාරියෙක් හෝ දේශපාලන පක්ෂ සමාජිකයෙක් වශයෙන් ඔබ අප සියලු දෙනාම මෙම ඊසේවා භාවිතය සඳහා අනිවාර්යයෙන්ම ඉලෙක්ෂන් ඊසේවා වෙබ් අඩවියේ ලියාපදිංචි වීම කළ යුතු වනවා. එක් පුරවැසියෙකුට හදන්න පුළුවන් තමන් සඳහා එක් ගිණුමක් පමණයි. එම ගිණුමට පිවිසී තමයි ඊසේවා භාවිතා කරන්න සිදු වෙන්නේ. එම නිසා ඊසේවා ගිණුම නිවැරදිව සාදා ගැනීම ඉතාම වැදගත් කාරණාවක්. දැන් අපි මේ අංක 2 වීඩියෝ එකෙන් බලමු නිවැරදිව ඉලෙක්ෂන් ඊසේවා ගිණුමක් සාදා ගන්නා ආකාරය ගැන. තව විදියකින් කිව්වොත් ඊසේවා සඳහා සයින් අප් වෙන ආකාරය පැහැදිලිව හඳුනා ගනිමු. පරිගණකයෙන් හරි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන ඉලෙක්ෂන් e-service ලෙස ටයිප් කර Google search කරන්න. එවිට පෙන්වන eservices.elections.gov.lk වෙබ් ලින්ක් එක මත ටච් කර ඊසේවා වෙබ් අඩවියට පිවිසෙන්න මේ ආකාරයට. එවිට මේ වගේ ආකර්ශනීය වෙබ් අඩවියකට පිවිසෙනවා. එහි මුල් පිටුව මේ වගේ බලා ගන්න පුළුවන්. පිවිසීම නිවැරදි බව තහවුරු කරගන්න මේ වගේ වෙබ් අඩවියක් ඔබට ලැබෙනවා. වෙබ් URL එකත් නිවැරදි බව තහවුරු කරගන්න. මුලින්ම ගිණුමක් සාදා ගන්නට සිදුවන නිසා මේ ඉහළ තිබෙන sign up බටන් එක මත ටච් කරන්න. sign in නෙවෙයි sign up. sign in කියන්නේ සාදාගත් ගිණුමට පිවිසෙන්න තියෙන යොමුව. sign up කියන්නේ අලුතින් ගිණුමක් සාදා ගන්න තියෙන යොමුව. ඒක පැහැදිලිව තේරුම් ගන්න. හරි. sign up බටන් එක මත ටච් කරාම අලුතින් ගිණුමක් සකස් කිරීමට sign up form එක මේ ආකාරයට ඕපන් වෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕන නොසලකා හරින්නේ නැතුව මෙන්න මේ සඳහන් කරන කරුණු කීපය කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ සඳහා මේ page එකෙහි පහළ instructions යටතේ ඔබට මේ සඳහන් කරන කාරණා ටික බලා ගන්න පුළුවන්. මම ඉතා සැකෙමින් පැහැදිලි කරන්නම්. තමා විසින්ම මෙම ගිණුම සකස් කිරීම කළ යුතුයි. රහස්‍ය ගිණුමක් විය යුතු නිසා නැතිනම් ඔබේ තොරතුරු වෙනස් කර ඔබට ගැටලු ඇති කරන්න පුළුවන්. වෙන අය සතු වුවොත් මේ පාස්වර්ඩ් හෝ ගිණුමට අදාළ තොරතුරු. නිවැරදි තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඇතුළත් කිරීම කරන්න ඕන. ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යෙන්ම නිවැරදිව ඇතුළත් කරන්න ඕන. ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය. ජංගම දුරකථන අංකය වෙනස් නොවන ඔබ භාවිතා කරන සාමාන්‍ය ජංගම දුරකථන අංකයක් ඇතුළත් කරන්න ඕන. දුරකථන අංකය වෙනස් වෙනවා නම් ඔබට සිද්ධ වෙනවා එය මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දීලා වෙනස් කිරීමක් කරගන්න. නැතුව කිසිම අවස්ථාවක් මෙහි ලබා දීමක් වන්නේ නැහැ දුරකථන අංකය වෙනස් කිරීම සඳහා. ඒ වගේම මුරපදය පාස්වර්ඩ් කිසිවෙකුට අනුමාන කළ නොහැකි පාස්වර්ඩ් එකේ ලෙන්ත් එක සංකේත හෝ ඉලක්කම් 8 සිට 20 අතර ප්‍රමාණයකින් 8ට වැඩි 20ට අඩු මුරපදයක් විය යුතුයි. ඒ වගේම විද්‍යුත් තැපැල් ලිපිනය ඊමේල් ඔබ භාවිතා කරන ඊමේල් ලිපිනය විය යුතුයි. ඉතින් මේ සඳහන් කළ කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. මේ ගිණුම සකස් කිරීමට පෙර දැන් ගිණුම සකස් කරන්න පටන් ගමු. බලන්න sign up form එක හැඳුනුම්පත් අංකය ඇතුළත් කරනවා නිවැරදිව. මොබයිල් නම්බර් එකත් නිවැරදිව ඇතුළත් කරනවා. නමත් නිවැරදිව ඇතුළත් කරමු. සම්පූර්ණ නම මේ සඳහා භාවිතා කරමු. ඒ ගැන සඳහනක් නැහැ. නමුත් සම්පූර්ණ නම භාවිතා කිරීම වඩා සුදුසුයි සිතෙනවා. පෞද්ගලික ඊමේල් ලිපිනයත් නිවැරදිව ටයිප් කරන්න. ඉන්පසු ඔබට මතක තබා ගත හැකි සහ කිසිවෙකුට අනුමාන කළ නොහැකි හොඳ ස්ට්‍රෝන් පාස්වර්ඩ් එකක් ඇතුළත් කරන්න. අකුරු ඉලක්කම් හෝ සංකේත ඇතුළත් පාස්වර්ඩ් එකෙහි දිග කැරක්ටර්ස් ලෙන්ත් එක 8 සිට 20 අතර විය යුතුයි. 8ට වැඩි විය යුතුයි. 20ට අඩු වෙන පාස්වර්ඩ් එකක් ඇතුළත් කරන්න ඕන. ඉතින් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර පාස්වර්ඩ් එකක් ඇතුළත් කරන්න. මතක තබා ගන්න අපහසු නම් රහස්‍ය තැනක හෝ ලියා තබා ගන්න. අන් අය සතු නොවන ආකාරයට. මේ ගිණුම ඔබට දිගටම වැදගත් වෙන නිසා මේ ෆීල්ඩ් දෙකෙහිම පාස්වර්ඩ් එක ටයිප් කරන්න ඕන. වරදක් නොවිය යුතු නිසා තමයි ෆීල්ඩ් දෙකක්ම ඇතුළත් කරලා තියෙන එකම පාස්වර්ඩ් එක මේ ෆීල්ඩ් දෙකෙහිම ටයිප් කරන්න.
හයිඩ් වෙලා පෙන්වන්නේ ඉදිරියෙන් තිබෙන මෙන්න මේ I බටන් එක මගින් show hide කරලා password එක උඩ වලා ගන්නව hide කරන්න පුළුවන්. එතකොට වරදක් නොවි නිවැරදිව ඇතුළත් කරන්න ඒ උපකාරයක් කරගන්න පුළුවන්. හරි මේ සාමාන්‍ය කාරණා නමුත් ඔබ පැහැදිලිව දැන ගැනීම වැදගත්. හරි දැන් මේ චෙක් බොක්ස් එක ටච් කර සිලෙක්ට් කරන්න කොන්දේසි වලට අනුමත වන්න සිදුවන නිසා ඊළඟට මේ I am not a robot check box එක මතද ටච් කරන්න සිලෙක්ට් කරන්න. එය අනිවාර්යෙන්ම කොළ පාට හරි සලකුණ වැටෙන්න ඕනම කොටුව මත නැත්නම් ඉදිරියට යන්න දෙන්නේ නැහැ. හරි සලකුණ නොවැටි යම් විදියකින් කැප්චා පසල් එකක් රූප සටහනක් දර්ශනීය වුවොත් නිවැරදිව තේරීම් කර අදාළ තේරීම් නිවැරදිව කර සලකුණ මේ කොටුව මත සටහන් කරගන්න. හරි. ඒ වගේම තොරතුරු ඔබ නැවත පරීක්ෂා කර නිවැරදි බව තහවුරු කරගෙන පහළ තිබෙන මේ sign up නැමැති රෝස පැහැති බටන් එක මත ටච් කරන්න. නිවැරදි නම් අඩුපාඩුවක් නොමැති නම් දුරකථන අංකය තහවුරු කර ගිණුම ස්ථිර කිරීමේ ෆෝම් එක වෙත යොමු වෙනවා. ඒ සමග ඔබගේ දුරකථනයට ලැබෙන SMS එක තුල තිබෙන කෝඩ් එක මේ ෆීල්ඩ් එකෙහි ටයිප් කරන්න ඕන. කෝඩ් එක නොලැබුණොත් send code again බටන් එකෙහි ටච් කර කෝඩ් එක ලබාගෙන නිවැරදිව ටයිප් කරන්න පුළුවන්. ඉන්පසු පහළ චෙක් බොක්ස් එක මත ටච් කර හරි සලකුණු සටහන් කරන්න. පෙර ෆෝම් එකේ ආකාරයම තමයි. දැන් පහළ තිබෙන submit බටන් එක මත ටච් කරන්න ගිණුම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉලෙක්ෂන්ස් යටතේ ලැබුණු SMS එකේ කෝඩ් එක නිවැරදිව ඇතුළත් කර සබ්මිට් කළා නම් ගිණුම සකස් වී අවසන් වී සාදාගත් ගිණුමට පිවිසෙනවා. මේ ආකාරයට sign in page එක මේ ආකාරයට ඕපන් වෙනවා. මතක තබා ගන්න පහසුයි. ඒ username එක වන්නේ ඔබගේ ඉලක්කම් 12ට සකස් වූ ID එක. ඒ වගේම මොබයිල් නම්බර් එක සහ ඔබ ලබා දුන් ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එකත් username එක ලෙස භාවිතා කරන්න අවස්ථාව ලබා දී තිබීම ඔබට පහසුවක් වෙනවා. ඒ කියන්නේ තුනම username එක විදිහට ඔබට මේ site එකට පිවිසෙන්න භාවිතා කරන්න පුළුවන්. username එක සහ ඔබ ලබා දුන් password එක නිවැරදිව ඇතුළත් කර ගිණුමට පිවිසීම සඳහා පහළ තිබෙන මේ sign in බටන් එක මත ටච් කරන්න. එවිට ඔබගේ අනන්‍යතාවය සහිතව ඔබ ඉලෙක්ෂන් e-සේවා වෙබ් අඩවිය වෙත සාර්ථකව පිවිසෙනවා. වෙබ් අඩවියේ ඉහළ තීරුව බලන්න you are signed in as ලෙස ඔබගේ නම සහ ගිණුමෙන් ඉවත් වීමට sign out ලෙස බටන් එක සඳහන් වී තිබෙන ආකාරය ඔබට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ සාර්ථකව ඔබගේ ගිණුමෙන් අනන්‍යතාවය සහිතව e-සේවා වෙබ් අඩවියට පිවිසී තිබෙන්නේ. මේ වෙබ් අඩවිය තුළ ඔබගේ කටයුතු අවසන් වූ පසු sign out බටන් එක ටච් කර ගිණුමෙන් ඉවත් වෙන්න, తాවකාලික ඉවත් වෙන්නත් අමතක කරන්න එපා. ඒ මතක තබා ගන්න. හරි. ඊළඟ අංක 3 වීඩියෝ එකෙන් පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා රාජ්‍ය නිලධාරීන් ලෙස ඊදත්ත පත්‍රිකාව පුරවා මාර්ගගත ලියාපදිංචිය සිදු කරන ආකාරය ඉතාම පැහැදිලිව එක වීඩියෝ එකකින් මේ සියල්ල ඉදිරිපත් කිරීම ඉතාම දිගු වන නිසා තමයි වීඩියෝ වශයෙන් පැහැදිලිව වෙන් කර ඉදිරිපත් කර තිබෙන්නේ ඔබගේ පහසුවට. ඉතින් අංක 3 වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. කරුණු නිවැරදිව පැහැදිලි අවබෝධය ලබාගෙන නිවැරදිව ෆෝම් එක පුරවන්න අඩුපාඩු සිදු නොවන ආකාරයට. පහළ ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකෙත් ලින්ක් එක සඳහන් කර තිබෙනවා. නැතිනම් YouTube channel එකේ ඉලෙක්ෂන් ප්ලේලිස්ට් එක යටතේ මේ වීඩියෝ මාලාව පැහැදිලිවම ඇතුළත් කර තිබෙනවා. ඔබගේ පහසුවට ඔබට බලන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාර්ගෝපදේශ සංග්‍රහය හා අදාළව නිවැරදිව පැහැදිලි කිරීම සිදු කළේ නිලධාරීන්ගේ පහසුවට මෙම කටයුතු සාර්ථක කර ගැනීමේ අරමුණින් මෙහි සියලුම ගෞරවයන් මැතිවරණ කොමිෂන් සභාවට සහ IT යුනිට් එකට එම IT ටීම් එකට හිමි වෙන්න ඕන මේ සේවාව අප වෙනුවෙන් ලබා දීම සම්බන්ධව.